මවුඩ ප්‍රියා YouTube චැනල් එක නාරම්භන මගේ යාළුව හැමෝටම සුබ දවසක් අයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි අදත් වීඩියෝ එකක් අරගෙන ආවේ කුකින් කරන වීඩියෝ එකක් නන් නෙමෙයි. මොකද අද කුකින් කරන්නේ නැහැ මම. ඊට දවසේ අද ෆ්‍රී එකේ හිටියට අද පොඩ්ඩක් වැඩ වගේක් තියෙනවා එළියට යන්න ඕනේ. ඉතින් අද එළියට ගිහිල්ලා මොනවා හරි එළියෙන් කන්න තමයි හිතාගෙන ඉන්නේ. එවනට ඉතින් අපි පොඩි කෑමක් හදලා දෙන්න කියලා අපේ දෝනි කිව්වා. මොනවා හරි හදලා දෙන්න කියලා යට කන්න. මම ඉතින් පටපට ගන්න ලොකු වෙලාවක් යන්නේ නැති පොඩි කෑමක් හදන්න යන්නේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදලා දෙන්න යන්නේ. එයාට. එයා ආසයි ඒව කන්න. අපි බලමු ඉතින් ලොකු වීඩියෝ එකක් නෙමෙයි පොඩි වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ඔයාලට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදලා. ඉතින් මම අලගත්ත අලගෙඩි දෙකක් වගේ ඇති. ඉතින් එයාට අපි කන්නේ වැඩිපුර දෙකක් වගේ අරගෙන අපි බලමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදලා ඔයාලට ෂෙයා කරන්නම්කෝ. ඔන්ලයින් මම අද අලගෙඩි දෙකක් අරගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන්න. ඒක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන්න අපිට මැෂින් නෑනේ. ඉතින් අපි අද අතින් තමයි හදන්න යන්නේ. මැෂින් එකක් ගමු. ඉතින් අපිට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දිගටම කන්න ඕනේ කියලා හිතුනොත් අපි මැෂින් එකක් ගමු. හරිද? හදලා යම්මි එකට ආවොත් වැඩි හරි. හරි. අර ටික දාලා හරි. මේක ගොඩක් කරගෙන බදින්න එපා. එයි. අලකේ. දැන් ඔන්න මම ගානකට ඇවිල්ලා තියෙන්නේ කචුට්ට වෙලා තිබුණා නැති. දැන් ඉන්නේ අර පේනව නේද? රන්වන් පාට කියලා. අද කියන්නේ එක බදිනකොට රන්වන් පාටයි අර වගේ ආපු. එනම් මේක කියනවා. මොකද දැන් සත්‍යකට ඇවිල්ලා තියෙන්නේ කචුට්ට වෙලා කියලා ගම්මු. ඔන්න ළමයි හදලා ඉවරයි. දැන් ඉතින් අපි මේක හොරින්ම සර්ප්‍රයිස් වෙන්න අපි දොරට දෙමු. මේකට ඉතින් සෝස් ටිකත් එක සෝස් ටික දාලා දෙමු ලව්ලිට. ගෙනවා කාලා බලන්න. යමිද? Yummy. Thank you.